ඔබගේ දවසේ වැඩ කටයුතු නිම කරලා හුඟක් මහන්සියෙන් ඔබ සිටින අවස්ථාවක එහෙමත් නැත්නම් යම්කිසි ඊටාම වෙහෙසකර රාජකාරියක් අධ්‍යාපන කටයුත්තක් හෝ යම්කිසි ඕනෑම පීඩාකාරී අවස්ථාවකට මුහුණ දීලා ඔබට යම්කිසි සහනයක් හිතට අලුත් ජවයක් එහෙමත් නැත්නම් අලුත් ආරම්භයක් ඔබේ ගතට ඔබේ මනසට හරියට ඔබව රීස්ටාර්ට් කරගන්නවා වගේ ඔබේ ශරීරයට ඔබේ මනසට අලුතින් පටන් ගන්න පණිවිඩයක් ලබා දෙන්න අවශ්‍ය වෙලාවකට මම මේ දැන් ඔබට කියන්න යන මේ ක්‍රමය අනුගමනය කරොත් මට විශ්වාසයි ඔබට ඊ타ත්ම හොඳ සහනයක් සහ ඔබේ ජීවිතයේ ඔබ එදිනෙදා මුහුණ දෙන අභියෝගවලට ඊ타ම සැහැල්ලුවෙන් සහ ජයග්‍රාහීව ඊ타ම නැවුම් අදහස් වලින් යුතුව ප්‍රබෝධයෙන් සහ ආත්ම විශ්වාසයෙන් යුතුව ඔබට ඒවට මුහුණ දෙන්න පුළුවන් වගේම ඒ අභියෝග නිස්සක ලෙසම ජය ගන්න පුළුවන් වෙනවා. ඔබේ මනසේ තියෙන ඒ පීඩාකාරී ඒ තන දුවන ඒ සිතුවිලි සහ ඒ සිතේ තියෙන කලබලකාරී ගතිය නොසන්සුන් ගතිය මොහොතකට සංසිඳුවලා ඔබේ සිත ඔබේ විසිරලා තියෙන සිතුවිලි එක තැනකට එකතු කරලා ඔබේ මුළු අවධානයම ඒ තැන වෙත යොමු කරලා ඊටමත් නිවුණු සමාධිමත් හිතක් බවට ඔබේ හිත සුළු මොහොතකින් ඊටාම සුළු වේලාවකින් පත් කරලා ඒ සංසිඳුණු සිත ඔබේ අරමුණ වෙනුවෙන් මෙහෙවන්න ඔබට හැකියාව ලබා දෙන භාවනා ක්‍රමයක් තමයි දැන් මම මේ ඔබට කියලා දෙන්න හදන්නේ. මේ භාවනා ක්‍රමය එහෙම නැත්නම් මේ භාවනා උපක්‍රමය ඔබ විසින් සිදු කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න එහෙමත් නැත්නම් ඔබ දැනටමත් සිදු කරමින් යන අනිකුත් මෛත්‍රී භාවනාව එහෙමත් නැත්නම් ආනාපාන සති භාවනාව නැත්නම් යම්කිසි කසින භාවනාවක් බුද්ධානුස්සති භාවනාව හෝ මේ ඕනෑම භාවනාවක් ඔබට සිදු කරගෙන යාමට ඔබට ඊටාම පහසුවක් සලසා දෙන මේ උපක්‍රමයක් තමයි මම මේ දැන් සඳහන් කරන්න යන්නේ. ඔබට උදේ හවස ඔබ සිටින ඕනම ඉරියව්වකින් ඔබ නිින්දට යාමට ප්‍රථම නැත්නම් ඔබ යම්කිසි අභියෝගයකට ජීවිතේ මුහුණ දෙන්න සූදානම් වෙන විට ඔබට ෂණිකව ඔබේ මනස නැවතත් රීස්ටාර්ට් කරගන්න ඔබ හිතන්න ඔබ විභාගයකට මුහුණ දෙන්න යනවා කියලා ඔබේ තියෙන පීඩනය ඔබේ තියෙන බිය ඔබේ තියෙන සැකය ඔබේ තියෙන කම්මැලි ස්වභාවය මේ සියලුම දේවල් කොටින්ම කියනවා නම් ඔබේ හිතේ තියෙන මේ පංච නීවරණ සුළු මොහොතකට යටපත් කරගෙන ඊටාම අලුත් සිතුවිලි වලින් ජවයකින් යුතුව ඔබේ ඒ අරමුණට මුහුණ දෙන්න අවශ්‍ය ගැම්ම ලබා ගන්න ඔබට උදව් වෙන උපක්‍රමයක්. මේ භාවනාව සිදු කිරීමේදී මහද භාවිතා කරන උපක්‍රමයක් තමයි මම දැන් මේ ඔබට කියලා දෙන්න යන්නේ. ඔබ විසින් කළ යුත්තේ ඔබට ඊටාම පහසු ඉරියව්වකින් එරමිනිය ගොතාගෙන ඉන්නවනම් වඩාත්ම හොඳයි. එහෙම නැත්නම් ඔබට හොඳ සැප පහසු ඔබේ කොන්ද කශේරුකාව කෙලින් තියාගෙන ඉන්න පුළුවන් යම්කිසි ආසනයක් තියෙනවා නම් එහෙමත් නැත්නම් ඔබේ ඇඳේ වුණත් කමක් නැහැ. ඔබට ඉඳගෙන ඔබට කොන්ද කෙලින් තියාගෙන හොඳ හුස්මක් අරගෙන ඊටාම හොඳ ගැඹුරු හුස්මක් අරගෙන ඒ ගැඹුරු හුස්ම ඊටාම හොඳින් ඔබේ මුඛයෙන් කීප වතාවක්
පිට කරලා ඊට පස්සේ ඔබේ සම්පූර්ණ අවධානය ඔබේ මුහුණ වෙතට ක්‍රමානුකූලව රැගෙන ඇවිල්ලා ඔබ මුහුණ දෙන්න සිටින අභියෝග ඔබ මීට මොහොතකට කලින් සිදු කරපු දේවල් කොටින්ම ඔබ පාඩම් කරපු දේවල් වුණත් මේ මොහොතේ මොහොතකට ඔබ අමතක කරනවා. ඔබේ සියලුම අවධානය ඔබේ සම්පූර්ණ අවධානය ඔබේ රැකියාව වෙනුවෙන් ඔබ දාපු අවධානය ඔබේ පවුලේ කටයුතු වෙනුවෙන් ඔබ යොමු කරලා තියෙන අවධානය ඔබේ යම්කිසි වේදනාවක් ඔබේ යම්කිසි අභියෝගයක් ඔබේ යම්කිසි වෙච්ච කරදරයක් හෙට දිනේ ඔබට කරන්න සිදුවලා තියෙන දෙයක් මේ සියලුම දේවල් ගැන ඔබේ තියෙන ඒ අවධානය මොහොතකට ඔබ නතර වෙලා ඔබ මේ ඉන්න තැනට අරන් එනවා. අරන් ඇවිල්ලා ඔබ ඔබේ සම්පූර්ණ අවධානය ඔබේ මුහුණ වෙතට අරගෙන එනවා. ඒ මුහුණ වෙතට ඔබ අරගෙන ඇවිල්ලා ඔබ ඔබේ නළල ඔබේ ඇස් දෙක මැද ඔබේ ඇහි බැමි දෙක අතර මැද තියෙන ඒ නළලේ කොටසට ඔබ ඔබේ සිත සම්පූර්ණයෙන්ම අරගෙන එනවා. වෙන්න තියෙන දේවල් වෙච්ච දේවල් මේ කිසි දෙයක් ඔබට වැඩක් නැහැ. ඔබේ සම්පූර්ණ අවධානය ඔබේ නළල් තලය මත ඔබේ ඇහි බැමි දෙක මැදට ඔබ අරගෙන ඇවිල්ලා ඉන්නේ. ඔබ ඒ දෙස බලාගෙන ඉන්නවා. ඔබ සම්පූර්ණයෙන්ම හිස් කියන ඒ හිස් නළල් අවකාශය මත නළල් තලය මත ඔබ නැවතිලා ඉන්නේ දැන්. ඔබේ සම්පූර්ණයෙන්ම අවධානය ඔබේ සියලුම දේවල් ඔබ ඒ මත දැන් පිහිටවලා තියෙන්නේ. ඔබට වෙන කිසිම දෙයක් වැඩක් නැහැ. ඇහුණත් වැඩක් නැහැ. ඔබට දැනුණත් වැඩක් නැහැ. ඒ හැමදේම ඔබ මේ මොහොතේ අතහැරලා ඉන්නේ. ඔබේ අවධානය ඔබ සම්පූර්ණයෙන්ම නළල් තලය මත ඒ මත සුළු මොහොතක් අවධානය යොමු කරන් ඉදී ඔබට ලොකු සනීපයක් උණුසුමක් ප්‍රීතියක් මේ වගේ දේවල් දැනෙන්න පුළුවන්. ඒව ගැන වුණත් ඔප්පු ලොකු අවධානයක් දෙන්න ඒ මොකක්ද මේ දැනුනේ මට මොකද්ද මේ දැනෙන්නේ කියලා හිතන්න ඒ ගැන අවධානය යොමු කරන්න යන්නේ නැහැ. ඔබ ඒ දිස බලාගෙන ඉන්නවා. ඔබ කරන්නේ ඔබේ නළල් තලය මත ඔබට පේනවනම් යම් කිසි දෙයක් ඔබට දැනෙනවනම් යම් කිසි දෙයක් ඔබ ඒ දිස බලාගෙන ඉන්නවා. ඔබේ අවධානය ඔබ ඒ මතම සම්පූර්ණයෙන්ම තියාගෙන ඉන්නවා. ඔබට පුදුම සනීපයක් දැනේ. ඔබට පුදුම සැහැල්ලුවක් දැනේ. ඔබේ ගැටලු ඔබේ පීඩාවන් ඔබේ බිය ඔබේ සැකය ඔබේ හිතට දැනෙන වෙනත් කාමුක සිතුවිලි වේවා ඕනම දෙයක් සුළු මොහොතකට ඔබේ හිතින් ඈත් වෙලා සුළු මොහොතකට ඔබ ඔබේ නළල් තලය මත හරියට ඔබ తాවකාලිකව මේ පීඩාකාරී පරිසරයෙන් ඈත් වෙලා යම් කිසි තැනකට ගිහිල්ලා විවේකයක් ගත්තා වගේ ඔබ සම්පූර්ණයෙන්ම රීස්ටාර්ට් වෙලා එහෙම නැත්නම් ඔබ සම්පූර්ණයෙන්ම පිරිසිදු වෙලා ඔබේ අධ්‍යාත්මය ඔබේ මනස සම්පූර්ණයෙන්ම අලුතෙන් ආරම්භ වෙනවා වගේ හැඟීමක් ඔබට දැනේ. ඇත්තෙන්ම මෙය මෙසේ සිදු කිරීමෙන් ඔබ පාඩම් කරපු දෙයක් වෙන්න පුළුවන් නැත්නම් ඔබ නිර්මාණ බිහිකරන කෙනෙක් වෙන්න පුළුවන්. මේ සඳහා ඔබට නවමු අදහස් නවමු සිතුවිලි සහ ඔබ පාඩම් කරපු දේවල් වුණත් තියෙන ගැඹුරු සිද්ධාන්ත වුණත් ඔබට පෙරට වඩා අලුත් මුහුණුවරකින් කිසිම සැකයකින් තොරව ඔබට ඒවට අවධානය යොමු කරලා ඒවා ගැන කටයුතු කරන්න අනිවාර්යයෙන්ම පුළුවන් වේවි. ඉතින් ඔබ මෙය ඔබ කරන භාවනාවකට පෙර නැත්නම් ඔබේ ජීවිතයේ දිනදා ඔබ මුහුණ දෙන අභියෝග වලට පෙර ඔබ බස් එක යනකොට එහෙම නැත්නම් ඔබට නිින්ද යන්න පොඩි කාලයක් ගත වෙනවා නම් ඔබ මෛත්‍රී භාවනාව සිදු කරනවා වගේ සුළු වෙලාවක් මෙයත් සිදු කරන්න. අනිවාර්යයෙන්ම ඔබට ඊටාම හොඳ ප්‍රතිඵල
ලැබේ. ඔබේ මනස නිදහස් කරගන්න, රිලැක්ස් කරගන්න මේ භාවනාමය උපක්‍රමයක් තමයි අද මේ ඔබට මම කියලා දුන්නේ. මේ අනිවාර්ය ප්‍රතිඵල තියෙන අත්හදා බලලා තියෙන මනස රිලැක්ස් කිරීමේ ක්‍රමයක්. ඔබ සැමට තෙරුවන් සරණයි.